ඉතිහාසයේ අධිකරණයේ අමාත්‍යාංශයක් විදියට වැඩියෙන්ම දේශපාලනීකරණයට ලක් වෙච්ච කාල සීමාව තමයි මේ කාල සීමාව. වැඩියෙන්ම දේශපාලනීකරණයට ලක්. පොලිස්පතිවරයාගේ පැමිණිල්ලට ගරු විනිශ්චයකාරවරුන්ගේ වැඩසටහනක් කරනවා 15 උසාවිය. පොලිස්පතිවරයාගේ පැමිණිල්ලට. හැබැයි පොලිස්පතිවරයාගේ පැමිණිල්ලට 15 උසාවියේ විනිශ්චයකාරවරයෙක්ගේ වැඩසටහනක් කරනවා නම් ඒකේ හැංගෙන්නේ මොකක්ද? පොලිස්පතිවරයාට අවශ්‍ය විදියට 15 උසාවියේ අධිකරණය හැසිරෙන්නේ නැහැ කියන එක. හැබැයි 15 උසාවියේ අධිකරණය යම් තීන්දුව ප්‍රශ්නයක් තියෙනවා නම් තව ඉහළ උසාවි 3ක් තියෙනවා යන්න පුළුවන්. වැඩතහනම් කරන්න ඕනේ නෑ. මේ වැඩතහනම් කරනවා. අනිත් පැත්තෙන් ගරු විනිශ්චයකාරවරුන්ගේ මාරු වීම සම්බන්ධයෙන් උසස් වීම සම්බන්ධයෙන් වෙනදා මේ රටේ ක්‍රමවේදයක් තිබ්බ ජ්‍යෙෂ්ඨත්වයට අනුව තමන්ගේ පුරුද්දට අනුව උසස් වීම ලබා දෙන. හැබැයි අද අපිට ඒට හාත්පසින් වෙනස් ක්‍රමවේදයකට මේ ආණ්ඩුව අනුගත වෙච්ච බවක් ගරු සභාපතිතුමිය අපිට පේනවා. මේ තුලින් කඩා වැටෙන්නේ මේ රටේ අධිකරණ පද්ධතිය. ආණ්ඩුව මේ පිළිබඳව මතයක් ගොඩනගන්න උත්සාහ කරන්න පුළුවන් අපි මේ අධිකරණ පද්ධතියක් සුද්ධ කරන්න හදනවා වගේ. නෑ. අධිකරණ පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ගරු විනිශ්චයකාරවරුන්ට මාරු වීම දුන්නා මේ ආයේ දරුවෝ පාසල් වලට දාගන්න ඔබ තමුන්නාසලා ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?